අද කතා කරන්න යන්නේ කේලම ගැන. හොඳයි මේ කේලම කියන්නේ මේ අද ඉඳන් තිබිච්ච දෙයක් නෙවෙයිනේ. අතීතයේ ඉඳලා තිබිච්ච දෙයක්. කේලම අවියායුධ වලටත් වඩා ප්‍රබලයි කිව්වොත් මං හිතන්නේ මම නිවැරදි. ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගත්තොත් මේ කේලම නිසා අහිංසක මිනිස්සු, රජවරු, රජනියම් පවා නිර්දෝෂීව දිවිපිදු අවස්ථා බොහෝමයක් තියෙනවා. ඒකට උදාහරණයක් විදිහට කිව්වොත් ඔයාලත් මමත් දන්න ඇහැලේපොළ අධිකාරම්ගේ බිරිඳ ඇතුළු දරු පවුලට දිවි පුදන්නත් උනේ මේ කේලමක් හින්දා. හරි. බලමු ඇයි මේ මිනිස්සු කේලම් කියන්නේ කියලා. මට හිතෙන විදිහට නම් මිනිස්සු කේලම් කියන්නේ තමන්ගේ තත්ත්වය උසස් කරගන්න. තමන්ගේ තත්ත්වය උසස් කරගෙන අන් අයව පහතට හෙලන්න. ඒ වගේම අනුන්ව පාගලා දාලා තමන්ගේ කීර්තිය, ධනය, බලය වර්ධනය කරගන්නත් සමහරු මේ කේලම් කියනවා. හරි. මේ කේලම් කියන හැමෝම සුදනොද? එහෙම නෑ නේද? මේ වැඩිපුරම කේලම් කියන්නේ තමන්ගේ ඇඳුමේ කුණු ගොඩක් තියෙන මිනිස්සු. වැරදි මිනිස්සු නිවැරදි කරන්නත්, නිවැරදි මිනිස්සු වැරදි කරන්නත් මේ කේලම යම් යම් තැන්වලදී පාවිච්චි කරනවා. සමහර මිනිස්සෙකුට මේ කේලම එක්තරා වචන කිහිපයක් වෙන්නත් පුළුවන්. ඒ වුණාට තවත් සමහරෙකුට ජීවිතේ පවා නැති වෙන තැනට කටයුතු සිද්ධ වෙන්න පුළුවන් මේ කේලම් නිසා. අද ගත්තොත් අද සමාජයේ ගොඩක් පවුල් ආරවුල් ඇති වෙන්නත් මේ කේලම් බොහෝ සෙයින් බලපාලා තියෙනවා. ඔගොල්ලෝ දකින්නවා සමාජයේ කේලම් කියන මිනිහා නිවැරදි කරුවෙකු ලෙස තමයි පෙනී ඉන්න උත්සාහ කරන්නේ. ඒත් කේලමට ආයුෂ නැතුව වගේම සබහදාමින් මේ පුද්ගලයාටත් නිසි දඬුවම් ඒ සුදුසු වෙලාවදී දෙනවා. බෞද්ධයෝ හැටියට අපි දන්නවා බුද්ධ දේශනාවේද මේ කේලම් ගැන බොහෝ දේශනා තියෙනවා. ඒ වගේ ප්‍රතිවිපාක ගැනත් ඒ දේශනා තුළ සඳහන් වෙනවා. අවසාන වශයෙන් මම යෝජනා කරන ඕගොල්ලන්ට කේලම් විශ්වාස කරන්නත් එපා. කේලම් කියන පුද්ගලයා විශ්වාස කරන්නත් එපා. තමන් නිවැරදි නම් කිසි දෙයකට බය වෙන්නත් එපා. අපේ දනු කේලම මෙන්න මේ විදිහට තමයි දැකලා තියෙන්නේ. තිත්ත නමුදු පැණි රසසේ ගිල්ලාය, ඒවා කියපු උන් තුත්තිරි ගැසුවාය. අත්ත බිදෙන තුරු නොමැදන උන්නාය, ගහෙන් වැටුන උන්ටත් ගොනු ඇන්නාය.